ඊයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලය එක්ක ඒකාබද්ධව කරපු මෙහෙයුමක් මගින් ඉරාන නායක අයතුල්ලා අල් කමේනි ඒ වගේම ඔවුන්ගේ විප්ලවීය හමුදාවේ අනදින නායකයා ඒ වගේම ආරක්ෂක ඇමතිවරයා තමන්ගේ පවුලේ දියණිය සහ මුණුපුරන් ඝාතනයට ලක් වුණා. මේක මොසාඩ් සංවිධානය ඊශ්‍රායල් ඔත්තු සේවයේ ඉතාමත්ම සැලසුම් සහගතව කාලයක් තිස්සේ දත්ත රැස් කළා ෂණිකව එල්ල කරපු ප්‍රහාරයක්. මේ ඇමරිකාවත් ඉතා හොඳින් දැන සිටියා. මොකද විශේෂයෙන්ම සාකච්ඡාවට ගණනක් පැවැත්වුණා ඉරානය සමග ඔවුන් එකඟ වෙමින් තිබුණා ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැරීම සම්බන්ධයෙන් පවා එවැනි තත්ත්වයක් තුළ තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. ඉතින් මේ ප්‍රහාරයට පසුබිම මං හිතන්නේ දශක ගණනාවක් තිස්සේ ඇමරිකාව සැලසුම් කරපු දෙයක්. නමුත් මෙය ඉක්මන් වෙන්න හේතුපාදක වෙච්ච කරුණු කීපයක් තියෙනවා. එකක් හැටියට සලකන්න පුළුවන් මේ එප්ස්ටීන් ෆයිල්ස් කියන ඔබලා අහලා ඇති මේ දිනවල ඉතාමත් විවාදයට පඳුන් දෙන ඇමරිකාවේ එලියට අවිලා තියෙන ජෝසප් එප්ස්ටීන්ගේ මම හිතන්නේ ඔහුගේ ලිංගික ක්‍රියාකාරකම් මේ වගේම විවිධ රාජ්‍ය නායකයන් බිල් ගේට්ස් වගේ පුද්ගලයන් එලොන් මස්ක් වගේ පුද්ගලයන් ඒ වගේම හිටපු ඇමරිකානු ජනාධිපති වරුන් වන බිල් ක්ලින්ටන්ගේ ඉඳලා ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වා පවත්වපු සම්බන්ධතා මේ සියල්ලම ඊශ්‍රායලය මගින් පාලනය කළා ඉතාමත්ම මෙහෙයුමක් සිද්ධ වෙලා තියෙනවා මේ පිළිබඳව එළිදරව් වීම බටහිර ලෝකයේ කැළඹීමට ලක් වී තිබෙනවා විශේෂයෙන්ම ගත්තොත් මහා බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයේ ප්‍රධානීන්ට ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම යුරෝපයේ තවත් රටවල් ගණනක රාජ්‍ය නායකයන්ට රජ පවුල් වලට චෝදනා එල්ල වුණා. එතනින් එහාට ගියාම අපි දැක්කා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇන්ඩ්‍රු කුමාරයාට අත්අඩංගුවටපත් වෙන්න සිද්ධ වුණා. මෙම තත්ත්වය තරම් ඊශ්‍රායලයටත් හිතකාරී නොවන තත්ත්වයක් තුළ මෙම ප්‍රහාරය ඉක්මන් වුණා කියලා හිතන්නත් පුළුවන්. ඒ වගේම ඇමරිකානු ජනාධිපතිවරයාගේ පහුගිය කාලේ ක්‍රියාපාරාපය ගත්තම දැන් අපි දැක්ක ඔහු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන ආපු ආකාරය එයින් පස්සේ නැවතත් ඇමරිකානු සමාගම් වලට වෙනිසියුලාව තුළ ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගේ ඛනිජ සම්පත් සඳහා වෙන රටවල් වල ආයෝජන ගෙනල්ලා ඉන් ධනෙ උත්පාදනය කිරීම නැවත ආරම්භ කිරීමට තමයි ඇමරිකාවේ අභිප්‍රාය වෙලා තියෙන්නේ. ඉතින් මෙවැනි හේතු රාශියක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඇමරිකාවේ අතීත ක්‍රියාකාරකම් ලතින් ඇමරිකානු කලාපයේ පමණක් නෙවෙයි. දැන් ඉරාකයේ ගත්තම සදාම් හුසේන්ට විරුද්ධව වුන් weapons of mass destruction ඒ කියන්නේ න්‍යෂ්ටික අවි තියෙනවා කියලා ගෙන ගිය වැඩපිළිවෙල අවසන් වුණේ සදාම් හුසේන් 2006 වසරේ ඝාතනයට ලක් වුණාට පස්සේ විශාල කතිකාවතකට ලක් වුණා කිසිම න්‍යෂ්ටික අවියක් ඉරාකය තුල තිබුණේ නැහැ. ඒ වගේම ලිබියාවේ මොමර් ගඩාෆිට අත්වෙච්ච ඉරණමත් මොකද රටේ ජනතාවට ආර්ථික වශයෙන් තෘප්තිමත් තත්ත්වයක් අධ්‍යාපනය සෞඛ්‍ය නගා සිටවපු රටක්. නමුත් පාලනය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. මෙහි ඉතාමත්ම සූක්ෂම ඇමරිකාව අභ්‍යන්තරයට රිංගලා ඒ වෙච්ච ඔරෙන්ජ් රෙවොලූෂන් එකත් එක්ක රෝස විප්ලවයත් එක්ක ඝාතනයට ලක් කරන්න සමත් වුණා මොමර් ගඩාෆිව. මේ වන විට ලෝකයේ තියෙන ඊටත් වඩා වෙනස් තත්වයක මොකද ආර්ථික ගැටුම් එන්න යුරෝපයට ඇමරිකාවට වැඩි වෙමින් පවතිනවා. ලෝකේ රන් මිල ඉහළ යනවා. ඇමරිකානු ඩොලරයට තිබිච්ච ශක්තිමත්භාවය වේගයෙන් අඩු වෙනවා. දැන් මීට දශක දෙක තුනකට කලින් ලෝකයේ සිදුවෙච්ච ගනුදෙනු වලින් රටවල් අතර කරන 79ක් සිදුුනේ ඇමරිකානු ඩොලරය මගින්. නමුත් ඒ දැන් 57 වගේ මට්ටමට පහළ බහලා තියෙනවා. මොකද චීනය වගේ රටවල්, ඒ වගේම බ්‍රික්ස් රටවල් ඔබ දන්නවා ඇති රටවල් පහක් එකතු වෙලා ඇති කරගෙන තියෙන සංවිධානයක් තියෙනවා. ඒකේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, චීනය සහ රුසියාව කටයුතු කරන ප්‍රධානම රටවල් හැටියට ඔවුන් ඇමරිකානු ඩොලරයෙන් එළියට ගිහිල්ලා තමන්ගේම මුදල් ලේඛකයක් භාවිතා කිරීමේ අරමුණෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ වන විට ලෝකයේ මේ ඇතිවෙච්ච ආර්ථික ස්ථාවරතාවයක් නොමැති තත්ත්වයක් එක්ක වඩාත් රත්තරන් එක්ටස් කිරීමට ලෝකයේ මහ බැංකු කටයුතු කරනවා. ඒ සමග ලෝකයේම ඩොලරයේ ස්ථාවරත්වය අඩු වෙලා රන් මිල වැඩිවීමක් පහුගිය අවුරුද්ද තුල විශාල වශයෙන් දක්නට ලැබුණා. මේක ඇමරිකානු ආර්ථිකයට දිගුකාලීනව බලපාන විශාල ගැටලුවක්. ඉතින් මේ තත්ත්වයන් තුල ලෝකයට යුද්ධ අවශ්‍ය කරලා තියෙනවා ලෝක ආර්ථිකය ඉදිරියට ගෙන යාමට. අපි ගත්තොත් ලෝකේ පළවෙනි ලෝක යුද්ධය 1914 ඇති වෙන්නෙත් දෙවැනි ලෝකයේ යුද්ධය ඇත්ත වශයෙන් විශේෂයෙන්ම ජර්මනිය තාමත් ආර්ථික වශයෙන් අසීරුතාවයකට පත් වෙලා තියෙන යුගයක තමයි දෙවැනි ලෝක යුද්ධය නැවතත් ඇති වෙන්නේ. මොකද ලෝකයට යුද්ධ අවශ්‍ය වෙනවා ලෝකයේ ආර්ථික වශයෙන් සාර්ථක නොවන අවස්ථාවලදී. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිපත්තියක් ඩොනල්ඩ් ට්‍රම්ප් තුලින් දක්නට ලැබුණ පහුගිය කාල සීමාව තුළ ඌ කිව්වා ඩ්‍රිල් බේබි ඩ්‍රිල් කියලා. ඒ කියන්නේ රිපබ්ලිකන් පක්ෂයේ උද්ෘත පාර්ටිය 2008 මැතිවරණයේදී ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ පොළොව විදලා තියෙන
ෆොසිල දින්දන සියලු දේ Taman රිසියාකාරයේ පරිසරයට කුමක් වුණත් කමක් නැහැ භාවිතා කළා ධනය උත්පාදනය කරන්න කියන එක තමයි මින් අදහස් වන්නේ. ඉතින් ට්‍රම්ප්ගේ මතය ඒක. ඒ වගේම ඇමරිකාව නැවතත් ග්‍රේට් කිරීම, ඒ කියන්නේ විශිෂ්ට රටක් බවට පත් කිරීම ඔහුගේ අභිප්‍රාය නම් ඒ සඳහා යුද බලය පාවිච්චි කිරීම තමයි එකම අරමුණ වෙලා තියෙන්නේ. නමුත් මේක සාර්ථක වෙයිද කියන ගැටලුව තියෙනවා. මොකද අපි දැක්කා වියට්නාමයේදී මීට වඩා ඇමරිකාව ශක්තිමත්ව හිටපු කාලෙකදීත් දශක ගණනාවක් යුද්ධයකට ගියා. යුද්ධය සාර්ථක වුණේ නැහැ. ඇමරිකන් බටයන් 50000ක් ඝාතනයට ලක් වුණා. නමුත් ඊට වඩා තාක්ෂණයේ දියුණුවයි ජනතාවගේ අනුමත කිරීමක් අවශ්‍යයි. මෙම ඉරාන නායකයන් එලවා දැම්මට එය අනුමත කළ යුතුයි. නමුත් මෙහි කණ්ඩායම් දෙකක් ඉරාන ජනතාව අතර දක්නට ලැබෙනවා. මොකද විදේශගතව සිටින ඉරාන ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා අපි දැක්කා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ වෙනත් බටහිර රටවල ඔවුන් සමන්විත වෙන්නේ හිටපු ෂා රජතුමාගේ පක්ෂපාතී කණ්ඩායම් මෙන්ම එවක රටින් එළියට ගියපු කොමියුනිස්ට්වාදීන්ගේ කණ්ඩායම් වලින් සමන්විත. ඔවුන්ට අවශ්‍යයි නැවතත් රටට තුල පැමිණෙන්න හා ඔවුන් දශක ගණනාවක් පිටුවහල් කරලා තිබිච්ච රටක් නිසා ඔවුන් ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසු වුණා. ඒ නිසා ඔවුන් සතුටටපත් වෙනවා. ඒ වගේම තරුණ පරපුර ඉරානය තුල අපි දැක්ක පහුගිය ඒ වගේම කාන්තාවන්ගේ නිදහස සීමා වෙලා තියෙනවා. එම කණ්ඩායමුත් සතුටටපත් වෙන බවක් දක්නට ලැබුණා. ඒ වගේම අති විශාල පිරිසක් ශෝකයටපත් වෙච්ච කණ්ඩායමකුත් ඉන්නවා. මොකද දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. මේ අනුව අපිට හරියටම කියන්න බෑ සාර්ථක පාලනයක් දැන් ෂා රජතුමාගේ පුතා මේ රටට ඇවිල්ලා ඇමරිකන් රූකඩයක් හැටියට මේ ඊශ්‍රායලටත් අවශ්‍ය ආකාරයට පාලනයක් ස්ථාපිත කිරීම වෙන්න පුළුවන් බටහිර විශේෂයෙන්ම ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ අරමුණ. ඒ ඉටු කරත් සාර්ථක ඉරානයක් ඉදිරියේදී පවතීවිද? ඒ වගේම මේ දැන් ප්‍රවෘත්ති මගින් අපිට අහන්න ලැබුණා කරච්චියේදී පාකිස්තානයේ ජනතාව කණ්ඩායමක් ගිහිල්ලා ඇමරිකානු කොන්සුලේට් කාර්යාලයට පහර දෙනවා. ඒ වගේ සිද්ධියක්ම ඉරාකයේත් මේ වෙනකොට වාර්තා වෙනවා. ඒ වගේම යුද ශක්තියෙන් හීන වුණත් ප්‍රහාර හමුවේ හැකි පමණින් අවට ඇමරිකානු යුද මධ්‍යස්ථාන වලට බහරේනේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සහ කටාරයේ පහර දීමට කටයුතු කරමින් තියෙනවා මේ වෙන විට ඉරාන ඉතුරු වෙලා ඉන්න හමුදා කණ්ඩායම. ඉතින් අපිට පේන මේ තාමත් තීරණාත්මක කාලයක් ගත වෙන්නේ. කොහොම වුණත් ලෝකය මේ 2026 27 වර්ෂවල මේ වගේ ගැටුම් වලින් අනුන කලාපයක් සහ ලෝකයේ තුලත් ආර්ථික වශයෙන් සහ යුදමය වශයෙන් ස්ථාවර නැති කාලයක් තමයි ඉදිරියේදී දක්නට ලැබෙන්නේ.